අද අපි ඇවිල්ලා ඉන්නේ පයින් කියලා එකට. ඔයාලට මේ කෙලින්ම ඉස්සරහින් පේන ගොඩනැගිල්ල ලස්සන ගොඩනැගිල්ල දුමුතු පාට ගොඩනැගිල්ල පේන්නේ මාර වෙද්ද. ඊට උඩින් ඔයාලට පේනවා ඇති ටවර්ස් ටික. ඒ වලට පේන්නේ පිදුරු තලාගල. ඊට පල්ලෙහෙන් ඔයාලට ළඟන්න පුළුවන් හැලියෙන් තමයි මන්දාරම් නුවර පේන්නේ. ඊට පල්ලෙහෙන් ඔයාලට පේනවා දිත්වයිකින් සිදුවෙච්ච ඒ විශාල විනාශයත් එක්ක ඇතිවෙච්ච නායකීය ප්‍රදේශය. මාරම ලස්සන view එකක් තමයි තියෙන්නේ. පයින් විජිලා එකේ කොස්ට් එක සාමාන්‍යයෙන් 50000ක් වගේ තමයි වෙන්නේ. ෆුල් විලා එක ඔයාලට කොක් කෙනෙක් එහෙමත් හම්බ වෙනවා. මා මේ රාගල ප්‍රදේශය තමයි ඔයාලට පේන්නේ. මේ දුරින් ඔයාලට පේන්නේ මඩකලපු අම්පාර ප්‍රදේශය. වාකුළු තියෙන හරියම ඔයාලට බලා ගන්න පුළුවන්. වික්ටෝරියා රන්දනිකල ජලාශය වලට බලන්න. අර මන්දාරම් නුවරදී නාය ගිහිල්ලා තියෙන්නේ? නෑ නේද? මන්දාරම් නුවර කියන හැපෙන්නේ ඔය ලියන් වල කියලා ගම්මානේ ඔය විදිහට. ලියන් වල ඒ නාය ගියානේ. ලියන් වල. අර තියෙන්නේ සර් මේ පිදුතලාගලනේ ටවර්ස් ටික තියෙන්නේ. එතන යට නුවරලි. නුවරලිනේ. අර දියැලක් මොකද පේන්නේ? පල්ලෙහාම අර පාර උපත කියලා. ආන්දවල්පත. ලොකු ලොකු වතුර පාරක් යනවා සර් වහිකාරි. එහෙම. ඔව්. ඒතර මේ පාර ගියොත් ඒ දිගට යන පාර. ඔක තමයි නුවරලිනේ. ඒක වටින් යන්නේ නේ. ඔව්. ආ කියන්නේ කන්දෙන් ගිහිලා වටින් යනවා. ඔව් රවුම් ගහම එන්නේ. හරි. thank you. යංගන සොරබොර. ඒ කොහෙන්ද යටෙන්? මේ රන්දනේ ඩෑම් එකනේ සර් මේ තියෙන්නේ. මෙතන රන්දනික ගලනේ. ඔව්. බලකුල වල තියෙන රන්දනික ඩෑම් එක. ඩෑම් එකනේ. ඊට එහෙන් තියෙනවා මයි යංගනේ සොරබොර වැව. සොරබොර. ඊට එහෙන් තියෙනවා දික්කින්ද වැව කියලා තව එකක්. ඊට එහෙන් පේනවා මාදුරුවේ. ඊට එහෙන් අර මොල්ලි ඔය කන්දක් පේන්නේ සර්. ඔව් මොල්ලි. ඒ තමයි ගොම්මලි. අම්පාරවසන්. අම්පාරවස. අර කඳු දෙකක් වගේ මම දැක්ක මෙන්න මේ හරිය. නායකී පිටිකේ සර්. නෑ මේ හරිය කඳු දෙකක් ඒ දුර ඒවනේ. ඔව්. නෑ ඒතොර පාර ඇත්තේ මේ කන්දර පිටිපස්සෙන් වගේ පාර. අර මේ මෙතන මේ මීදුම ටිකක් තියෙන මේ මෙතන. ඔව්. අර රන්දනිකල්ලට පොඩක් ඉස්සරහින්. මේ තමයි මේ පල්ලේ. මේ මෙතන මේ සුදු පාට බිල්ඩින් එකේ එහා පැත්තෙන් මීදුම ටිකක් පේන්නේ. ඔව්. ඒක තමයි බදුරු පාර. ඒ හරියෙන්ද යන්නේ. රන්දනික අර ටවර් එකක් පේන්නේ සර් අර තව හරි. ඔව්. එතනින් තමයි රන්දනික පාර යන්නේ අර පැත්තට. ක්‍රොස් කරගන්න. ඔතන තියෙන කීර්ති බණ්ඩාරපුර කියලා කීර්ති බණ්ඩාර මම දන්නා ඒ පැත්ත. හරි. ඔය කඳු ටිකේ නන් ටික කිව්ව අර මෙහි ආවනේ භූ විද්‍යා කට්ටියක් මේ වෙන මම මතක නැහැ. ඒ හරියට නාය පොඩියෝ තියෙනවනේ. ඔව් මේ ටික රතන කන්දේම නායකයා හොඳටම සර් ඉස්සරහට. ඕනේ. අර අතනනේ. අර හරියනේ. අර අතන ලොකු නායක්නේ. ඒක ගල්පොත්තනේ සර් ගල්පොත්ත ගැලවිලා ආව බස් ගාලා එහෙම. ඒකේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් වුණේ නැහැ. අර තාහනයක් වුණේ නැහැ. මන්දාරම් නුවර නායකයා ඕනේ. මන්දාරම් හොඳටම කියන්නේ සර්. ඕනේ. ඒ පැත්ත අපිට පේන්නේ නැහනේ. වැඩිපුර ගියේ මන්දාරම් නෝ තමයි හොඳටම. මේ පැත්තෙන්නේ. මන්දාරම් ගොඩක් දෙනෙක් අහුවුණා සර්. ඕනේ. මෙහෙට ප්‍රශ්න නැහනේ. ඒ කෙලකස් කඩේ. මේකට කොහොමද අවුල් ඉන්නේ නැහැ සර්. මම හිතන්නේ මේ පාරවල් වලින් ඉතුරු මේ පාර විතරයි හොඳ